Welcome back to our YouTube channel, My Life with Ducklings. ඉතින් හරිම ආදරෙන් අපි පිළිගන්නවා අපේ YouTube channel එකට වෙනවා. අද මං හිතුවා කතා කරන වීඩියෝ එකක් තව ගේන්න. මොකද මගේ pregnancy list එකක්, ඒ කියන්නේ pregnancy playlist එක you fart pregnancy playlist එකක් විදිහට මේක මගේ හිතේ තිබ්බ මාතෘකාවක්. මොකද ගොඩ දෙනෙක් සල්ලි හරියට වියදම් කරනවානේ ඔය එක එක ප්‍රොඩක්ට්ස් වලට ප්‍රෙග්නන්ට් කාලේ. ඉතින් මට පෙන්වන්න ඕන වුණා ගොඩාක් සල්ලි වියදම් කරලා ගන්න ඕන ප්‍රොඩක්ට්ස් වෙනුවට ඔයාලට මේ මම පෙන්වන ප්‍රොඩක්ට්ස් මොනවාද කියලා මේ කිසිම මේ paid collaboration එකක්වත් ad එකක්වත් නෙවෙයි. මට ඇත්තටම මගේ ළමයි දෙන්නටම උදව් වෙච්ච ප්‍රොඩක්ට්ස්. ඉතින් මම මේ දේවල් ගන්න කලින් මම මීට වැඩිය සල්ලි දීලා මේ ප්‍රොඩක්ට්ස් වලින් වෙනවට වෙන දෙයක්ම වෙන හැබැයි මීට වැඩිය 10 ගුණයක් විතර ඒ ගාන සල්ලි වලින් වැඩි ප්‍රොඩක්ට්ස් අරගෙන තියෙන හින්දා මම හිතුවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. අලුතින් අම්මි කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ටයි ඒ වගේම අම්මා කෙනෙක් වෙලා ඉන්න කෙනෙක්ටයි පළවෙනිම දේ මම පෙන්වන්න යන්නේ මෙන්න මේක. මේක මම ලංකාවෙන් ඉන්දියාවෙන් තමයි මුලින්ම ගත්තේ. ඊට පස්සේ මම ලංකාවෙත් ගත්තා. දැන් මේක මෙහි තියෙනවා. මේක බබාලට හෙම්බිරිස්සාවක් එහෙම හැදුනහම මේ පැත්තෙන් අර කට තියලා මේ පැත්තේ බබාගේ නහයට තියලා බබාගේ සීලයින් වලට දාලා අදින එක. ඉතින් මේක ගන්න තියෙනවා රුපියල් 28000ක්. ඒ කියන්නේ මැෂින්. හැබැයි රුපියල් 50000ක් තියෙනවා ඇත්තම කිව්වොත්. අර මේ හොඳම මැෂින් එක එහෙම කියලා තියෙනවා. ඉතින් නමුත් මට මේ මැෂින් එකක් තියෙනවා. මට අර තව the Frida baby කියලා එකක් මෙහි ප්‍රොඩක්ට් එකක් තියෙන එක හරි ප්‍රසිද්ධයි. මට ඒකක් තියෙනවා. හැබැයි මට මෙන්න මේක ලංකාවේ නම් රුපියල් 2000ක් හරි 3000ක් හරි වුණා. මොකද හෙල්ත් ගාඩ් ෆාමසි එකේ. හැබැයි ඉන්දියාවෙන් මං ගත්තේ රුපියල් 500කට 600කට වගේ. ඉන්දියාවේ මුදල ලංකාවට හැරෙවුවාම මේක තරම් අර බබාගේ නහයේ ඒවා එන්නේ එළියට එන්නේ නැහැ වෙන කිසිම ප්‍රොඩක්ට් එකකින්. මේක මට එච්චරට මුදා වුණා. ඉතින් ඔයාලට බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා මේක ළඟට අරගෙන තියාගන්න. මොකද මේක මං හිතන්නේ දැන් ලංකාවේ තියෙනවා. මම පළවෙනි පාර දරුව බබාට අසනීප වෙලා තියෙදි මේක ලංකාවේ තිබෙන්නේ නැහැ. දැන් හෙල්ත් ගාඩ් ෆාමසි එකකින් මට මේක ගන්න පුළුවන්කම තිබ්බා. ඉතින් මේක ඔයාලට මාර වැදගත්. මොකද බබාලට හෙම්බිරිස්සාව හැදෙන එක හරි ඉක්මනට හැදෙනවා. මගේ දරුව ලංකාවට දෙපාරක් ආවා. දෙපාරම එයාට හොඳටම අසනීප වුණා. පළවෙනි පාර IDH hospital එකේ පවා නවත්තලා තිබ්බා. අපි private hospital ගිහින් එම්බත් වෙලා අන්තිමට IDH hospital එකට ගියාම ආව ඇඩ්මිට් කරලා තිබ්බා. එතන නර්ස්ලා හරි ආදරෙන් අපිව බැලුවා. එතකොට නම් වැඩි දුරක කවුරුත් දන්නේ නැහැ. කොහොම හරි ඒක මාර ලොකු කතාවක්. මට ඒ කතාව මම කැමති නැහැ කතා කරන්නවත්. එච්චරට දුරට අසනීප වුණ අවස්ථාවක් දුරට ජීවිතේ වැඩිපුරම අමාරු වුණ අවස්ථාවක් තමයි ඒක. මම ටක් ගාලා කතා කරනවා. මොකද මගේ මහත්තයා මට අලුතින් කැමරාවක් ගෙනල්ලා දුන්නා. ඇත්තටම කිව්වොත් මේක අලුතින් ගෙනල්ලා තිබ්බ කැමරාවක් නෙමෙයි. අපි ළඟ තිබ්බා මේක. මේ what is this thing? GoPro. DJI Pocket. කොහොමද මේක අපි ළඟ තිබ්බ එකක්. දරු කුණු බක්කියට දාලා අපි කුණු විසික් කරලා කොහොම හරි කැමරාව නැත්තනම නැති වෙලා ගියා. ඉතින් මම ආයෙ YouTube එක පටන් ගත්ත හින්දා මගේ මහත්තයා හරිම ආදරෙන් මට තව එකක් තෑගි කරා. බොහොම ස්තුතියි. කොහොම හරි මේ පළවෙනි එකේ දැන් මේකේ charge නැහැ කියලා මට ඉක්මනට වීඩියෝ කරන්න කිව්ව හින්දා මම ඉක්මනින් වීඩියෝ කරනවා. දෙවෙනි එක. You need to keep this guy so I can show them. Let him come. It's okay. හරිම වැදගත් වෙනවා අම්මා කෙනෙක්
කිරි දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අම්මා කෙනෙක්ට. මෙන්න මේක. හකා. මේක මම ලංකාවේ දැකලා නැහැ. මම ලංකාවේ අම්මලා පාවිච්චි කරනවා දැකලත් නැහැ. නමුත් මම දන්නේ ලංකාවේ මේක ගන්න තියනවාද කියලා. ලංකාවේ ගන්න තියෙනවා නම් ඔයා ගිනි ගණන් වලට බ්‍රෙස්ට් පම්ප් කරන මැෂින් වලට වියදම් කරනවානේ. ඒක කරන්න එපා. මොකද මම ඒක හරිම අත්දැකීමෙන් කියන්නේ. මල් ළඟ තියෙනවා ඒකත් මල් ළඟ දැන් තියෙනවා මැනුවල් පම්ප් එකයි ඔටෝ පම්ප් එකයි බ්‍රෙස්ට් මිල්ක් පම්ප් කරන. ඉතින් මේ පම්ප්ස් දෙකම මට උදව් වුණ නැත්තේ නැහැ. මට උදව් වුණා. හැබැයි බ්‍රෙස්ට් පම්ප් එකෙන් අර ඔටෝ එකෙන් පම්ප් කරද්දි හරියට රිදෙනවා. බබා පළවෙනි පාර අම්මා කෙනෙක් නම් ඔයාගේ නිපල් එක එහෙම හරියට ක්‍රැක් වෙනවා, ඩ්‍රයි වෙනවා. ඔයා ඒකට ජෙල් ගන්න ඕනේ. ඒක හරියට රිදෙන්න ගන්නවා ඔයාට. ඉතින් මේ බ්‍රෙස්ට් පම්ප් එකෙන් පම්ප් කරද්දි ඒක වැඩි. කොහොම හරි මේකේ හොඳම දේ මේක මම ගණන් වලට හරවලම කිව්වොත් මගේ ඔටෝ පම්ප් එක ඒක මගේ නැන්දම මට අරන් දුන්නේ දුරට කිරි එන්නේ නැති කාලේ මම දුක් විඳින්දී මේ ලෝකේ තියෙන ඔක්කොම පම්ප්ස් අපේ ගෙදරට ආවා. මට කිරි එන්න ඕන හින්දා. කොහොම හරි ඒක ලංකාවේ මුදලෙන් රුපියල් 50000කටත් වැඩි. මෙන්න මේක ලංකාවේ මුදලෙන් වෙන්නේ එක එක තැන්වල එක එක ගණන් වලට තියෙනවා. ලංකාවේ මුදලින් රුපියල් 7500 8000 9000 කියන පරතරය තමයි යන්නේ. ආයේ මේක ලංකාවේ මුදලින් වලට 6000ට ගන්නත් පුළුවන්කම තියෙනවා එක එක බ්‍රෑන්ඩ්ස්. ඉතින් මේක ඔයාගේ බ්‍රෙස්ට් එකට මෙහෙම තියලා මෙහෙම ප්‍රෙස් කරලා අතාරින්න තියෙන්නේ. එතකොට මේකෙන් වෙන්නේ ඔයාගේ බබාට මේ පැත්තෙන් කිරි දෙද්දී ඔයා මේක යූස් කරනවා අනිත් පැත්තට. එතකොට ඒ අර වැටෙන කිරි ටික ඔක්කොම මේක තමයි අල්ලගන්නේ. මේක අල්ලගන්න විතර නෙමෙයි මේකේ අර සක්ෂන් එක හින්දා ඔයාගේ කිරි සප්ලයි එක මාර විදිහට වැඩි වෙනවා. ඉතින් මට අර බ්‍රෙස්ට් පම්ප්ස් දෙකම එකතු කරපු කිරි වලට වැඩිය මේක මගේ දරුවට තමයි ගොඩක්ම පාවිච්චි කරේ. දෙවෙනි බබාට මම පාවිච්චි කරේ නැහැ. මොකද එයාට කිරි ආපු හින්දා මට ඒක ලොකුවට මේක පාවිච්චි කරන්න උවමනා තිබෙන්නේ නැහැ සහ මම කොහෙවත් ගියේ නැහැ බබාව දාලා. ඉතින් දරුවට මම එහෙට මෙහෙට ගියා එක එක දේවල් කරා. එතකොට මට අර කිරි එකතු කරලා තියාගන්න ඕන හින්දා මේක තමයි මම පාවිච්චි කරේ. මගේ අර ඔටෝමැටික් එකයි මැනුවල් පම්ප් එකයි ඒ දෙකම මම පාවිච්චි කරේ පළවෙනි සතිය විතරයි. මගේ ළමයි දෙන්න පල්ලා පළවෙනි සතිය විතරයි. මම ඊට පස්සේ පාවිච්චි කරේ නැහැ. හැබැයි මේක මම කියන්නේ වෙන මුකුත් ඔයාලට කිරි සප්ලයි එක වැඩි කරගන්න ඕන නම් කිරි එකතු කරන්න ඕන වෙන කිසිම දෙයක් ගන්න එපා. මෙන්න මේක ගන්න. මේක තරම් වටින දෙයක් මං හිතන්නේ ඔයාගේ ජීවිතේට කවදාවත් හම්බ වෙයි කියලා. ඔයා කිරි දෙන අම්මා කෙනෙක් නම් මේකින් ඔයාගේ කිරි සප්ලයි එක වැඩි කරනවා. ඔයාට කිරි ගොඩක් එකතු කරනවා. ඉතින් මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා කිව්වොත් ඔයා මේ පැත්තෙන් බබාට කිරි දෙද්දී මේ පැත්තට මේක සක්ෂන් එක වෙනකම් මේ සක්ෂන් එක මෙහෙම ප්‍රෙස් කරලා ඇදලා ගහලා තිබ්බහම මේකෙන් නිකම්ම කිරි ටික එකතු කරනවා. ඔයා මේ පැත්තෙන් කිරි දෙද්දී මේ පැත්තට ගහලා දෙනවා. එතකොට නිකම්ම බබාගේ කිරි ටික ඔයාලට මේකට එකතු වෙනවා. මට ඉතින් දරුවට නම් කිරි දරුව නාවන්න තරම් මම මේකෙන් කිරි එකතු කරලා තියෙනවා. මේක මට හිතනවට ගොඩාක් වැදගත් වෙයි කියලා. ලංකාවේ තියෙනවා නම් ගන්න. ලංකාවේ නැත්තම් ඔයාට අවශ්‍ය කෙනෙක් නම් සමහරකට අවශ්‍යම කෙනෙක් නම් ඔයා මට කියන්න මම මෙහෙන් ගෙවන්නම්. හැබැයි ඉතින් ඕගොල්ලන්ට මේ මොනවාද shipping එක ගෙවන්න වෙනවා. මේ තමයි අන්තිම ප්‍රොඩක්ට් එක. 110 බැටරි තියෙන්නේ. it's saying 10% battery. මේ තමයි අන්තිම ප්‍රොඩක්ට් එක. මේක ලංකාවේ ස්ටෙරිලයිස් කරනවා කියන්නේ අපේ අම්මලා මේක මයික්‍රෝවේව් එකක් තියෙන කෙනෙක්ට විතරයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මීට වැඩිය ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. නමුත් අද මම මේ ප්‍රොඩක්ට්ස් වල ගැන විතරක් කතා කරන්න. මොකද ඇත්තම කිව්වොත් මේ ෆෝන් එක මේ කැමරාව ඕෆ් වෙන්න යන්නේ හින්දා. I didn't even record for 10 minutes. It's gonna get off. I used to 10 minutes. Okay. මේක ඉතින් අර අම්මලා බබාලගේ උණු වතුර දැන් මේක වුණත් අපි ස්ටෙරිලයිස් කරනවානේ. මේ අර ස්ටෙරිලයිස් කරනවා කියන්නේ ලංකාවේ නම් අපේ අම්මා මෙහි බබාව හම්බුනාම අපේ අම්මා මේක පාවිච්චි කරන්න ඉච්චර දැනුම නැති හින්දා එයා කරන්නේ උණු වතුර තම්බලා අර උණු වතුර එක ඇතුළට මේව දාලා හොඳට තම්බනවා. ඉතින් ඒක තමයි ඒගොල්ලෝ
පාවිච්චි කරපු විදිහ බබාලගේ දේවල් ක්ලීන් කරන්න ඒ වල තියෙන බැක්ටීරියා ඒ ඔක්කොම විනාශ කරන්න ඒගොල්ලෝගේ කාන්දර පාවිච්චි කරන එක. එතකොට දැන් අපේ කාලේ වෙද්දී මේ වගේ දේවල් වෙනස් වෙවි ඇවිත් තියෙනවා. ඒ කියන්නේ අපි කියමුකෝ අපි නැන්දම්ම බඩ ගොඩාක් අරගෙන එනවා. බබාට ක්‍රීම්, බබාට නැප්කින්. දැක්කම මම බොර නෙමෙයි කියන්නේ මේ එයා තමයි වැඩිපුරම බබාලගේ දේවල් අරන් ඉන්නේ. මම කතා කරන්න. මොකද බැටරිය ඉවර වෙන හින්දා මේක මේකින් කරන්නේ මේක ඔයාට මයික්‍රෝවේව් එකක් තියෙනවා නම් තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඔයා මේක ඇතුළට වතුර දාලා මේකත් මම බබාට දෙවෙනි මේ ආරෙන්ට පාවිච්චි කරේ නෑ. මොකද ආරෙන්ට දාලා මම කොහෙවත් ගියේ නෑ. මම හැමතිස්සෙම ගෙදර හිටියේ. මේක යට වතුර දාලා මේක උඩින් තියලා මෙන්න මේ විදිහට ඔයාගේ දේවල් සුදුමනික ස්ටෙරිලයිස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේක මයික්‍රෝවේව් එකට දානවා. මයික්‍රෝවේව් එකේ විනාඩි 2ක් දාලා තිබ්බහම අර නිකම්ම බබාලගේ දේවල් බැක්ටීරියා ඔක්කොම විනාශ කරලා it's gonna make this sound. බබාලගේ දේවල් දැන් දාවේ බබාලගේ දේවල් මොනවාද ස්ටෙරිලයිස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර බැක්ටීරියා ඔක්කොම නසන්න පුළුවන්. හැබැයි ඔයාට ඒකට මයික්‍රෝවේව් එකක් ගෙදර තියෙන්න ඕනේ. මේක මයික්‍රෝවේව් එකේ මෙහි තියෙනවා එක එක සෙලුලයිසස්. දැන් මේක මම මේ කියන එක ගොඩක් වැදගත් වෙන්නේ මම හිතන්නේ මේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අම්මා කෙනෙක් නම් ගොඩක්ම වැදගත් වෙයි. මොකද මෙහි තියෙනවා එක එක ගණන් වලට. දැන් මේ ස්ටෙරිලයිසර් එක උනත් තියෙනවා ගිනි ගණන් වලට ඕඩර් රුපියල් 50000ට ලක්ෂයට උනත් ගන්න බලන් බබාලගේ කිරි බෝතල් ක්ලීන් කරන එක. නමුත් මට හිතෙන විදිහට මේ මයික්‍රෝවේව් එකේ ක්ලීන් කරන එක මට හරියට වැදගත් වුණා. ඒක ගානත් රුපියල් 3000ක් 4000ක් වගේ තමයි උනේ. ඉතින් ඒක මට අර මම මේ ගණන් එක සසඳලා කියන්නේ. එතකොට ඔයා බොරුවට දැන් ආව පළවෙනි පාර අම්මා කෙනෙක් වෙන ඉන්න කෙනෙක් නම් ඔයා හරියට බලන්නේ බබාට හොඳම දේ දෙන්න ඕන හින්දා ගණන් වැඩිම දේ තෝරන කෙනෙක්. එතකොට ඔයා හිතන්නේ ගණන් වැඩිම දේ තමයි මගේ බබාට හොඳම දේ. ඒක තමයි ඒ කියන්නේ මම වුණත් මගේ ධ්‍රුව හම්බ වෙද්දී මම සල්ලි විනාශ කරා මං කියන්නේ නැති වෙන්න. ඒ මොකද මම හිතන්නේ මගේ බබාට මම හොඳම දේ දෙන්න ඕන හින්දා වැඩිම ගානකදී මම සර්ච් කරලා මං ඒක තමයි ධ්‍රුවට අරගෙන ඉන්නේ. ඉතින් මට හිතෙන විදිහට මං ඒ කරන්නේ ඒක හරි මං විතරක් නෙමෙයි ගොඩක් අම්මලා එහෙම කරන්නේ බබාගේ හොඳ ගැන හිතලා තමයි. හොඳට කන්න ඔයා චොක්ලට් හොඳද? බබාගේ හොඳ ගැන හිතලා තමයි. නමුත් මම හිතන විදිහට ඒක හරි නාස්තියක්. ඉතින් මට දෙවෙනි බබා මට ආර්යන් හම්බුනාන් පස්සේ මම හිතුවා මම එහෙම කිසිම දෙයකට සල්ලි නාස්ති කරන්නේ නැහැ. බොරු දේවල් වලට මට පුළුවන් හැමදේම මං ගන්නෙ සාමාන්‍ය මට්ටමේ. එතකොට මට පුළුවන් ඒක හොඳද නැද්ද කියලා බලලා හොඳ නැත්තම් වැඩි එකකට යන එක වෙනම දෙයක්. නමුත් එකපාර ලොකු දේවල් වලට යන්න එපා. මගේ ළඟ ගොඩාක් දේවල් තියෙනවා ඒ විදිහට මම අරගෙන පාවිච්චි වන්න කරපු මේ ස්ටෙරිලයිස් මැෂින් එක පවා තිබිලා ඒක නම් මම විකුණුවා. ඒක මම Facebook මාකට් එකේ මම ඒක ඒ දවස්වලම විකුණුවා. මොකද ඒක කිසිම වැදගත්කමක් මට උන්නේ නැහැ. සහ ඒකේ වැඩ වැඩි. ඒක ක්ලීන් කරන්නම මට පැය භාගයක් විතර යනවා. ඉතින් ඒ වගේ බොරු දේවල් වලට සල්ලි නාස්ති කරන්න එපා. 2000 years later. ඉතින් මට මතක නෑ මම ඉස්සෙල්ලා කොතනින්ද නැවතුනේ කියලා. මගේ කැමරාව ඔෆ් වුණා. කන්ටිනියු කරන්න ඉක්මනට. ඉතින් ඔය ප්‍රොඩක්ට්ස් මම කියපු දේවල් ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ගොඩක්ම මෙහි ඉන්න අම්මා කෙනෙක්ට හෝ අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට. ඉතින් මේ දේවල් ගන්න කලිනුත් මම කියනවටම ගන්න නැතුව තවත් මේ දේවල් ගැන හොයලා බලන්න. පළවෙනි ප්‍රොඩක්ට් එක මම හිතන්නේ මම කතා කරපු ඒකට කියන්නේ මොකක් හරි බ්ලූ මට ඒක නම මතක නෑ. දෙවෙනි එක නම් හක්කා. තුන්වෙනි එක මයික්‍රෝවේව් ස්ටෙරිලයිසර්. ඉතින් මේ වගේ තව මන් ළඟ තියෙනවා එක එක දේවල්. can you take it?
ඉතින් අනිත් එක බබාගේ නැපි බෑග් එක. නැපි බෑග් එකකට අපි හිතනවානේ අපි ලොකු ගණන් වියදම් කරන්න ඕනේ. අපි සල්ලි දීලා ලස්සනම වටිනම නැපි බෑග් එකක් ගන්න ඕනේ කියලා. එහෙම කරන්නත් එපා. සාමාන්‍ය නැපි බෑග් එකක් ගන්න. මොකද ඒක තමයි අපි යන තැන හැම තැනම බිම තියන්නේ. සහ මට අමතක වුණා මෙන්න මේක. මෙන්න මේකත් හරිම වැදගත්. මේක මම ගත්තේ තේමු එකෙන්. බබාව චේන්ජ් කරන එක. අපි කොහේ හරි ගියාම අපිට බබාව හැමතිස්සෙම හැමදාම බිම තියන්න බෑ. රෙදි පාවිච්චි කරන්න බෑනේ. නමුත් මෙන්න මේක හරිම වැදගත්. බබාගේ නැප්කින් චේන්ජ් කරද්දී ඔයාලට බබාගේ නැප්කින් දාගෙන යන්න පුළුවන්. මේක මං හිතන්නේ වැඩිපුරම තියෙන බබාගේ ඩර්ටි නැපිස් දාන්න ස්මෙල් එකෙන් නැතිනම් අපිට විසික් කරන්න දණක් නැත්තම්. මෙන්න මෙතන තමයි තියෙන්නේ බබාගේ හොඳ නැපිස් දාන්න. හොඳ නැපිස් දාන්න. ඉතින් මේකත් මම තේමු එකෙන් ගත්තේ. මම හිතන්නේ මේකත් මට උනේ නිකන් පොඩි ගාණක්. රුපියල් 2000ක් ලංකාව සල්ලි වලින් වගේ. මේක ඔයාට ඔයාගේ බෑග් එකේ එල්ලන් යන්න පුළුවන්. නැත්නම් බෑග් එක ඇතුලට දාන්න යන්න පුළුවන්. හරිම හැන්ඩි. බබාව ගානට ඒකේ සෙට් වෙනවා. ඉතින් මේක බබාට මාස 7ක් විතර යනකම් බබා චූටි බවෙක් නම් මාස 9ක් විතර යනකම් පුළුවන්. බබාට ටිකක් දීග ලොකු බවෙක් නම් මාස 6ක් විතර යනකම් පාවිච්චි කරන්න පුළුවන්. මේකත් මට හරියට වැදගත් වුණා ධ්‍රුව බබාට. මොකද ධ්‍රුව බබා ගොඩක් ට්‍රැවල් කරා. ධ්‍රුව බබා හික රටවල් වලට ගියා පොඩි කාලේ. ඉතින් ධ්‍රුව බබා හින්දා තමයි මම ඔය දේවල් ගොඩක් අත්දැකීම් මට ලැබුණේ. මේ මොනවද ගන්න ඕනේ, මොනවද පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ආර්යන් බබා නම් එහෙම නෑ. හැබැයි ආර්යන් බබා ට්‍රැවල් කරනවා ළඟදීම රටවල් දෙකකට මම බලාපොරොත්තු වෙනවා. ඒකේ vlogs ඔයගොල්ලන්ට ගොඩාක් අරගෙන එන්න. බබාලා දෙන්නත් එක්ක හරිම එක්සයිටඩ් මම මේ ට්‍රිප් එකට. ප්‍රධානම හේතුව මේ කැමරාව ගන්නත් ඒ ට්‍රිප් එක අපේ. ඒක ගැන විස්තර මම ඉස්සරහට කියන්න. ඉතින් ඔයාලට තව මොන හරි මගේ දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිව ෂෙයා කරන්න. අනිත් එක මගේ අතින් මොන හරි වැරදි දේවල් එහෙම නැත්නම් මං කියන ඒවා කාගේ හරි දෙදෙනාම සමාව වෙන්න. සහ ධ්‍රුව එක විනාශයක් කළා දිනා මේ පැත්තේ. කමක් නැහැ. ඉතින් සමාව වෙන්න. මම මගේ අත්දැකීම් මම ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්නවා නම් මම ඔයාලට දෙයක් ප්‍රොඩක්ට් එකක් ගැන හරි කියනවා නම් මං හදවතින්ම ඒක 100%ක්ම හොඳයි නම් විතරයි ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. එහෙම නැතුව මම බොරුවට පාවිච්චි නොකරපු දෙයක් ගැන මං කවදාවත් මට අඩුම තරමින් ක්‍රීම් එකක් විකුණන්න මෙච්චර සල්ලියක් දෙන්නම් කියලා මන් ළඟට ආවත් මං ජීවිතේට ඒ වගේ දේවල් කරන්නේ නැහැ. මොකද ඒක මගේ ජීවිතේ මගේ ප්‍රතිපත්තියට අනුව මං කැමති නැහැ මං පාවිච්චි නොකරපු දෙයක් බොරුවට තව කෙනෙක්ගේ මූණකටවත් ගන්න මේවා වෙනවට. ඉතින් මට එහෙම ඇඩ්වර්ටයිස් කරන්න ඒ සල්ලි මෙච්චරක් දෙන්නම් මේක ඇඩ්වර්ටයිස් කරන්න එහෙම කියලා එන්නේ නැතුව නෙවෙයි මට එනවා. මම ඒක කිව්වේ මේ මං අද පෙන්නපු එක ප්‍රොඩක්ට් එකකින්වත් මට සල්ලි හම්බෙන්නේ නැහැ. නමුත් මගේ ළමයි දෙන්න වෙනුවෙන් තව අම්මා කෙනෙක්ට ඒ අම්මට මගේ ළමයි දෙන්නට වගේම ඒ අම්මටත් මේක උදව් වෙනවා නම් මට ඒක ලොකු සතුටක්. ඉතින් මං එහෙම බොරු දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ සහ මම ඔයගොල්ලෝගේ සල්ලි එහෙම බොරු දෙයකට නාස්ති කරවන්නේ නැහැ. මොකද මම දන්නවා සල්ලි කියන්නේ මිනිස්සු හරි අමාරුවෙන් හම්බ කරන දෙයක්. මගේ මහත්තයා තමයි දැන් අපිට සල්ලි හම්බ කරන්නේ. අපි තුන්දෙනාම බලාගන්න මගේ මහත්තයා. මමත් එහෙම මාළ ලොකුවට මේ වෙන රටක හිටියයි කියලා ලොකුවට සල්ලි තියෙන ගෙවල් දොරවල් තියෙන කෙනෙක් නෙවෙයි. ලොකුවට ගෙවල් අරගෙන එහෙම ඉන්න කෙනෙක් නෙවෙයි. අපිත් තාම හිමීට අපේ ගමන යනවා අපි බබාලා දෙන්නත් එක්ක. කවදා හරි ලොකු දැනකට එන්න බලාපොරොත්තු වෙමි. ඉතින් ඊළඟ වීඩියෝ එක මම හිතුවා අපේ අලුත් කැමරාවෙන් අපි එළියට යන මොකක් හරි vlog එකක් අරගෙන එන්නම් කියලා හැමතිස්සෙම මම ඉඳගෙන කතා කරනවා. ඕගොල්ලන්ට එපත් වෙනවා ඇති මගේ ගේ වෙලා අහගෙන ඉඳලා. ඉතින් අපි ඕගොල්ලන් ඊළඟ vlog එකෙන් එළියට එක්කන් යනවා. සහ ගොඩ දෙනෙක් අහලා තිබ්බා අපේ ලව් ස්ටෝරි එක ගැන මගේ මහත්තයාගේ. ඒක අපි ඉතින් පොඩක් ස්පෙෂල් කරන්න හිතුවා. ඉතින් අපේ 10k සබ්ස්ක්‍රයිබර්ස්ලා ආපු දවසට ඊළඟට අපි දාන පළවෙනිම වීඩියෝ එක මගේ මහත්තයාගේ ලව් ස්ටෝරි එක. ඉතින් අපි බලාපොරොත්තු වෙන 10k සබ්ස්ක්‍රයිබර්ස්ලා අපිට ඉක්මනට හම්බ වෙයි කියලා. ඉතින් ඔයාලා අපිව මේ දැනට අපිව ෆලෝ කරලා තියෙන අපිව බලන කමෙන්ට් කරන ඔක්කොටම අපි හරිම ආදරෙයි.
මගේ බබාලා දෙන්නට ආදරය කරන ඔයාලට මම ගොඩක් ආදරෙයි. මට ඔයාලා වෙන්නේ නැති වුණා. ඉතින් තව ඔයගලන්ට මොන හරි මගෙන් දැනගන්න ඕන නම් මගේ ලින්ක්ස් දාලා තියෙනවා මගේ අනිත් සෝෂල් මීඩියා වල. ඔයාලට ඒවෙන් මාට කතා කරන්න පුළුවන්. මට එහෙම කතා කරන්න ඉන්න මම ආයෙ කියනවා. මම දන්න දෙයක් නම් මම ඔයාලත් එක්ක අනිවාර්යෙන් මේක ෂෙයා කරගන්නවා. සහ මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඔයාලා අහන දේ ගැන මම අනිවාර්යෙන්ම අවංකේම මම ඒකට මුහුණ දුන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක කියනවා. ඉතින් බොහොම ස්තුතියි හැමදාම වගේ මම අහන් ඉන්නවට. මම හිතනවා මම ගොඩක් දුරට අර කියන එක අඩු කරගෙන කියලා. මොකද ගොඩ දෙනෙක් කමෙන්ට් දාලා තිබුණා කියන එක නවත්තන්න කියලා. මට ඉතින් මම ඒ කතා කරන විදිය මම දැන් ඒක හිතලා මම හයියෙන් කතා කරගෙන යන්නේ කවුරුත් ඉරිටේට් වෙනවා මම කැමති නැහැ මගේ කතාව අහන් ඉඳලා. කොහොම හරි බොහොම ස්තුතියි. අපි ආයෙත් දවසක තව වීඩියෝ එකකින් හම්බ වෙමු. දුරු බබා සුදු මණික අවිත් බයි කියන්නේ මේකට බයි කියන්න ටටා කියන්න. එන්න මෙතනට ඇවිල්ලා කියන්න. ටටා කියන්න. ආයෙ හම්බෙමු කියන්න. Bye bye.